ඉතින් මේ සිවුරු රඳවනයාට කොල්ලෙක් කන පොඩි වෙන්න ගහලා තියෙනවා. මේ සිවුරු රඳවනයාගේ කන රත් කරලා තියෙනවා. ෆෝන් එකත් කුඩු කරලා තියෙනවා. ඒ වෙන මොකවත් හින්දා නෙමේ. ආහාර මේ කෙහෙල් මල් ඇස්සේ ඇවිල්ලා ෆෝන් දික් කරගෙන මේ වෙලාවේ මේ මිනිස්සු අසරණ වුණ වෙලාවේ තමන්ගේ මඩිය තර කරගන්න ෆෝන් උස්සන් ඇවිල්ලා බොරුවට වීඩියෝ කරනවා. මෙයාලා වගේ මේ දන් දුන්නේ කියලා බොරුවට ඒක නිසා මේ තරුණයේ කන පොඩි කරලා තියෙනවා. ඒක ඉතින් සමාජ මාධ්‍යයේ නොගියට දන්න කට්ටිය දන්නවා. ඒ වගේ වීඩියෝත් නැතුව ඇති. ඉතින් ඇත්තටම විය යුත්තේ එයයි. මං කියන්නේ මේ මහා සංඝරත්නයට අගෞරව කිරීමක් නෙමෙයි. මෙයාලා ඇවිල්ලා චීවර ධාරියෝ සිවුරු රඳවනියෝ සිල්වත් හාමුදුරුවෝ ඉන්නවා. මහා සංඝරත්නයට අපහාස කිරීමක් නෙමෙයි. මේ වගේ මඩිය තර කරගන්න හදන මෙයා මේ කෝස් කරන කෙනෙක් YouTube බණම් වලට මෙයා මුදලාලි කෙනෙක්. සිවුර දාගත්තාම ලේසි බිස්නස් කරන්න. ඕකයි කතාව.